කාලෙකට පස්සේ YouTube එකට දාන ඔන්න පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එකේ දාන දේ ගැන ඔයගොල්ලෝ කලින් දකින්න ඇති. ඉතින් දැන්ටත් පික්මී ගැන තමයි කතා කරන්නේ. පාර්ට් ටයිම් විදියට පික්මී දුවන එක ඇත්තටම පොල්ලෙට හොඳයිද කියලා තමයි මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ. මේ දුවන එක සාමාන්‍ය පාර්ට් ටයිම් දුවන එක සාමාන්‍ය කොල්ලෙට හොඳයිද? මම කියන්නේ බයික් දුවන කට්ටියට. ඉතින් මේ වීඩියෝ එක බොහොම කෙටි වීඩියෝ එකක්. මේකෙන් මම ටිකයි කතා කරන්නේ. ඇත්තටම මම ඉස්සරහට දුවනකොට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. ගොඩක් දුවන කට්ටියක් TikTok එකේ YouTube එකේ වීඩියෝ දාන කට්ටිය ඉන්නවා. එහෙම නෙමෙයි මම ඔයගොල්ලන්ට වෙනම විදිහකට කියලා දෙන්නේ. ඇත්තටම මේක වාසිද අවාසිද කියලා. මම කියන්නේ ඔයගොල්ලන්ට පික්මී දුවන එක වාසි. මොකද පාර්ට් ටයිම් එකක් විදිහට ඔයා පික්මී දුවනවා නම් සාමාන්‍යයෙන් බස්නාහිර පළාතේ නම් ඔයාට අනිවාර්යයෙන්ම වාසි. මොකද බස්නාහිර පළාතේ ගොඩාක් හයස් තියෙනවා ඔයාට දුවන්න. පිට පළාත්වල මම කියන්නේ මම පිට පළාත්වල දුවන්නෙත් නැහැ. පිට පළාත්වල තියෙනවද දන්නෙත් නැහැ. පිට ගොඩක් ඈත පළාත්වල පික්මී කියලා දෙයක් දන්නෙත් නැහැ මිනිස්සු. ඉතින් ඇත්තටම බස්නාහිර පළාතේ ඉපදිච්ච ඔයාට ඔන්න බයික් එක කරන් පාරට බැසත් සල්ලි හොයන්න පුළුවන් පික්මී Uber තියෙන හින්දා. ඇත්තටම පික්මී තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද Uber එකත් ප්‍රශ්නයක් නැහැ. නමුත් පික්මී එක තමයි ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. මිනිස්සු අතරට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් තව ඇප් ගොඩාක් තියෙනවා මම ඒවා නම් කියන්න යන්නේ නැහැ. ඇත්තටම ඕගොල්ලෝ පික්මී එකේ ෆ්ලෑෂ් යන එකද වාසි නැත්නම් රයිඩර්ස් යන එකද? ඒ කියන්නේ පැසෙන්ජර් යන එකද වාසි නැත්නම් පාර්සල් ගෙනියන එකද? ඉතින් ඇත්තටම ඕගොල්ලන්ට වාසි පැසෙන්ජර් අරගෙන යන්නේ. ඒ කියන්නේ ඔයා කාහරි දාගෙන යන එක තමයි ඔයාට වාසි. මොකද පාර්සල් අරගෙන යන ඔයාට ඔයාගේ පාර්සල් එකෙන් මුදලින් ඒ කියන්නේ ඔයාට හම්බෙන මුදලින් 120ක් ඒගොල්ලෝ කපා ගන්නවා. කොමිෂන් සහ ඒගොල්ලන්ගේ ඇප් ගාස්තු විදියට. ඉතින් ඒ කොහොම වුණත් දැන් 115යි තමයි කපා ගන්නේ ෆ්ලෑෂ් වලට. පැසෙන්ජර් හයර් එකක් දුවද්දී ඔයාගේ හයර් එකෙන් 8%ක් වගේ තමයි ඒගොල්ලෝ කපා ගන්න. ඒ කියන්නේ ඇප් ගාස්තු ඔක්කොම එක 10%ක් වගේ තමයි කැපෙන්නේ. ඒ කියන්නේ රුපියල් 1000ක හයර් එකක් ගියොත් රුපියල් 95ක් 90ක් ඒ වගේ තමයි කැපෙන්නේ. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් රුපියල් 5000ක හයර් දිවුවොත් දවසකට ඔයාගෙන් රුපියල් 500ක් කැපෙයි. හරිද? රුපියල් 500ක් කැපුණොත් ඔයාට රුපියල් 4500ක් ඉතුරු වෙනවා. ඒතකොට ඔයාගේ පෙට්‍රල් වලට ගියොත් එහෙම රුපියල් 1500ක් පෙට්‍රල් වලට ගියොත් එච්චර යන්නේ නැහැ. එතන රුපියල් 1000ක් අයින් කරනකො පෙට්‍රල් වලට රුපියල් 1000ක් අයින් කරොත් ඔයාට 3500ක් තියෙනවා. එතනම් පාර්ට් ටයිම් පික්මී දවසට කරලා. එතන බස්නාහිර පළාතේ දවසකට පාර්ට් ටයිම් විදිහට කරලා රුපියල් 5000ක් හොයාගන්න බැරි කමක් නැහැ. කට්ටක් කන එකට අනිවාර්යෙන් පාර්ට් ටයිම් කරලා බස්නාහිර පළාතේ අනිවාර්යෙන්ම රුපියල් 1000ක් රුපියල් 5000ක් හොයාගන්න පුළුවන්. මොකද ඇත්තටම මම මේ කියන්නේ අර ඔයාට යන අමතර ගාස්තු නැතුව ඒ කියන්නේ අර ඇප් ගාස්තුව පෙට්‍රල් ගාස්තුව ඒව නැතුව තමයි 5000ක් කියන්නේ. ඒව අඩු කරගත්තාම 3500ක් අනිවාර්යයෙන්ම ඔයාගේ අතේ තියෙනවා. අනිවාර්යයෙන්ම අතේ තියෙනවා 3500ක්. එතකොට ඔයාට ඒක පාර්ට් ටයිම් කරන එක වාසි. මොකද ජොබ් එකක් කරන කෙනෙක්ට හවසට ගෙදර ඇවිල්ලා 7-8 වෙනකම් පික්මී ඩ්‍රයිව් කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට වාසි. මොකද හැන්දෑව 6න් පස්සේ පික්මී එකේ ඔයාට ගෙවන ගාණ වැඩි වෙනවා. හරිද? ඉතින් ඒක හින්දා ඔයාට එතන වාසියකුත් තියෙනවා. මොකද දැන්ට ජොබ් කරන ගොඩක් කට්ටියට තමන්ගේ සැලරිස් මදි හින්දා අනිවාර්යෙන්ම සෙකන්ඩ් ජොබ් එකක් කරන්න ඕන. මොකද තමන්ගේ එදිනෙදා ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒව කරගන්න ඇත්තටම අතේ සල්ලි ගොඩක් වෙලේට ජොබ් එකේ සල්ලි අරගෙන සැලරි මාසේ අන්තිමට ඉවරනහම කොල්ලොන්ගේ විස්තරේ කොල්ලොන්ගේ රෝල මම දන්නවා හොඳට. ඉතින් මාසේ අන්තිමට සැලරි එක ඉවරනහම ඇත්තටම අතේ කීයක්වත් නැහැ. ඉතින් කාටවත් ණය වෙනවට වැඩිය අනිවාර්යෙන් මේ වගේ තමන්ගේ දෙයක් කරගෙන පාඩුවේ ෂේප් එකේ තෙල් ටිකක් ගහ ගන්න උනත් කීයක් හරි හොයාගන්න එක අතේ වීදමට කීයක් හරි හොයාගන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. ඒක හින්දා මම කියන්නේ ඕගොල්ලෝ පුළුවන් තරම් පැසෙන්ජර් යන්න. මොකද පැසෙන්ජර් යන තරමට ඔයාට වාසි. මොකද 10%යිනේ පැසෙන්ජර් හයර් එකකින් ඔයාගෙන් අඩු වෙන්නේ. ඉතින් ඒක හින්දා කොහොමත් ඔයා පැසෙන්ජර් යනවට ඔයාට වාසි. මොකද ගොඩක් කට්ටිය හයර් කැන්සල් කරගෙන යනවා. ඇත්තටම හයර් කැන්සල් කරලා යන්න කියලා නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඔයාට හදිස්සියේ කරදරයක් වුණොත් එහෙම පික්මී එක නිකමටවත් ඔයාගේ යන වගේ කියන්නේ නැහැ. මොකද ඔයා හයර් එක කැන්සල් කරලානේ යන්නේ. එතකොට හදිස්සියේ ඔයාට කරදරයක් වුණොත් පාරේ මිනිස්සෙක් ඔයාට සල්ලි දෙන්න තු ගියොත් ඔයාට තර්ජනයක් කරොත් ඒ වගේ දෙයකින් කරොත් ඔයා හයර් එක කැන්සල් කරන්න ගියොත් ඔයා ගැන කිසිම වගකීමක් ඒගොල්ලෝ ගන්නෙ නැහැ. ඉතින් ඒක හින්දා මම කියන්නේ පික්මී හයර් කැන්සල් කරන් යන්න කියලා. කැන්සල් කරන් යන්න මිනිස්සු විශ්වාසය. මම දන්නේ නැහැ එහෙම කොහොම වුණත් කොහොම හරි ඔයාට වාසියක් එන්නේ ඔයා පැසෙන්ජර් හයර් දුවද්දි. ඉතින් පැසෙන්ජර් හයර් දුවනවා නම් අනිවාර්යෙන් ඔයාට වාසි. මොකද මම කියන්නේ පාර්සල් හයර් ෆ්ලෑෂ් දුවන්න එපා කියලා. මොකද ෆ්ලෑෂ් දුවන්න මම නම් ෆ්ලෑෂ් දුවන රුපියල් 1000න් උඩ වගේ ෆ්ලෑෂ් එකක් වැදුනොත් තමයි. නැත්තම් දුවන්නේ නැහැ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම මේ වගේ කරන්න. මොකද එහෙම නැත්තම් ඔයාගේ 120ක් කැපුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ රුපියල් 300 වගේ හයර් එකක් ෆ්ලෑෂ් ගියොත් එහෙම ඒකෙන් 120ක් කැපුවොත් එහෙම ඇත්තටම ගොඩාක් අඩු වෙනවා ගාණ. එතකොට ඕගොල්ලන්ට අර 120 කිව්වට ඇත්තට මෙතනින් තව ඇප් ගාස්තු කීක එකතු වෙලා කොහමද 125ක් 30ක් විතර කැවෙනවා. එතකොට මචං වැඩක් නැහැ. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දුවනවා නම් පැසෙන්ජර් දුවන්න. මොකද පැසෙන්ජර් දුවන එකේ වාසියක් තියෙනවා. ඉතින් ෆ්ලෑෂ් දුවනවා නම් ඊට උඩින් දුවන්න. ඒ කියන්නේ රුපියල් 1000කට උඩින් දුවන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට වාසිය තියෙන්නේ. ඉස්සරට වැඩි දැන් ගොඩක් කට්ටිය මාව දන්නේ නැති. ඒ හින්දා අනිවාර්යයෙන්ම
channel එක සබ් කරලා blog එකට set වෙන්න. ඉදිරි කාර්යය සුන්දර වෙන්න හැම කොල්ලෙක්ටම ගේමක් ගහන්න අනිවාර්යයෙන්ම මම පුළුවන් තරම් help එකක් දෙනවා. ඉතින් අනිවාර්යයෙන් blog එකට set වෙලා ඉන්න. ජය වේවා එහෙනම්. එළ කොල්ලෝ ටික ජය වේවා.